ආයිබෝන් යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. මම අදත් ඔයාලට ඔන්න රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි ලිප ඔන් කරගෙන ඒකට මේ වගේ ටිකක් ඉඩ තියෙන භාජනයක් තියාගන්න. ඊට පස්සේ තෙල් බොහොම පොඩි ප්‍රමාණයක් මේ සෝස් පෑන් එක රත් වෙනකොට කර වෙන නිසා තමයි මම තෙල් චුට්ට එකතු කරගත්තේ. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ පැය දෙකක් විතර මැරිනේට් කරගත්ත පෝක් තමයි මම මේ එකතු කරගන්නේ. පෝක් එක මැරිනේට් කරගන්න මම ලුණු, ගම්මිරිස් 3-5 මිරිස් කුඩු නැත්නම් වලට පෙප්‍රිකා මේකට එකතු කරගන්න පුළුවන්. මේ ටික දාලා හොඳට කලවම් කරලා පැය දෙකක් විතර වහලා තියාගත්තා. දැන් මේ රත් වුණ තෙල් එකට මම පෝක් ටික දාලා හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන පියනකින් වහලා මේක අඩුම ගින්දරේ ඔයාලගේ ලිප අඩු කරන්න පුළුවන් උපරිම අඩු කරලා මේක වහලත් උයා ගන්න. මම දැන් මේ වලට පෙන්නන්න යන්නේ විනාඩි 10කට විතර පස්සේ. ඔයාලා දැක්කා මම වතුර චුට්ටක්වත් මේකට එකතු කරගත්තේ නෑ. හැබැයි දැන් අර මස්සල තියෙන වතුර ටික එළියට ඇවිල්ලා තියෙනවා. පෝක් වල සාමාන්‍යයෙන් තෙල් ගතිය තියෙන නිසා තමයි මම තෙල් චුට්ටක් එකතු කරගත්තේ. මොකද අර සෝස් පෑන් එක කර වෙන නිසා. ආයෙත් සැරයක් මම මේ විදිහට හොඳට කලවම් කරලා මේක තව ටිකක් වෙලා වහලා උයා ගන්නවා. මස් ටික හරියනකම් අපි ඩෙවල් එකට දාන සෝස් එක හදාගමු. මම මේ ගන්නේ ටොමැටෝ සෝස්. ඒකටම සෝයා සෝස් ටිකක් කලවම් කරනවා. ගාමිරිස් ටිකක්. ලුණු ටිකක් මම මස් එකකට ලුණු දැම්ම නිසා මේකට ලුණු චුට්ටයි එකතු කරගන්නේ. දැන් කෑලි මිරිස් ටිකක්. ඔයාලගේ රස අනුව සීනි ටිකක්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. මේ විනාඩි 20කට විතර පස්සේ දැන් නම් මස් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් මේ භාජනේ මෙහෙමම වහන්න නැතුව ඇරලම තියෙනවා. ඒ තියන්නේ අර එකතු වෙලා තියෙන වතුර ටික වාෂ්ප වෙලා යන්න. ඔයාලට දැන් පේනවා වතුර ටික වාෂ්ප වෙලා ගිහිල්ලා මස් එකෙන් උණපු තෙල් හොඳට දැන් පෑදිලා තියෙන්නේ. මස් ටික සාමාන්‍යයෙන් මේ වගේ රන්වන් පාටට බෙදෙනකොට ඔයාලට පුළුවන් මස් ටික දැන් භාජනයෙන් අයින් කරගන්න. මම මස් ටික සේරම භාජනයෙන් අයින් කරගත්තා. ඔයාලට මේ වෙලාවේ හිතෙනවා නම් මේ තෙල් ප්‍රමාණය වැඩි කියලා ඔයාලට මේ තෙල් ටික අයින් කරගන්න පුළුවන්. මම දැන් මේ එකතු කරගන්නේ සුදු ලුණු, ඉඟුරු, ඒ වගේම කරපිංචා ටිකක් හොඳට කොටලා එකතු කරගන්නවා. ඒකේ තෙලේ යම්තාක් බැදෙනකොට අපි හදාගත්ත අර සෝස් එක තමයි මම මේ එකතු කරගත්තේ. සෝස් එකත් තෙල් වල චුට්ට වෙලාවක් බැදෙන්න අරිනවා. ඔයාලට පේනවා සෝස් එකනොත් ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙනවා දැන්. මේක ගොඩ වෙලා බදින්න ඕනේ නැහැ. සාමාන්‍ය විනාඩි 2-3ක් වගේ තෙල් එකේ තිබුණාම ඇති. මම දැන් ඒකට එකතු කර ගන්නවා ටිකක් ලොකු ප්‍රමාණයෙන් කපාගත්ත ලුණු, මාළු මිරිස්, ලුණු ගස්සල අර සුදු පාට කොටස. මේකත් මම අර තෙල් එකේ හොඳට කලවම් කර ගන්නවා.
ඔයාලට පේනවා ලුණුත් එක කලවම් වුණාම ඒක කොච්චර ලස්සන කලර් එකක් තියෙනවද කියලා. ඒකටම අපි කලින් අර හදාගත්ත මස් එකත් එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරගන්න. මම මේ හැම දෙයක්ම කරගත්තේ අඩුම ගින්දරේ. මම කොයි වෙලාවකවත් ලිපේ ගින්දර වැඩි කරගත්තේ නැහැ. ඔයාලට පේනවා අපේ ඩෙවල් එක ගොඩාක් ලස්සන පාටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක ගොඩාක් රසයි. අන්තිමටම මම කොටු හැඩයට කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. පොඩි තක්කාලි ගෙඩියක් මම මේ වෙලාවේ එකතු කරගත්තේ. මට හිතුණා ලොකු තක්කාලි රසයක් මට මේකට ඕන වෙන්නේ නැහැ කියලා. අපේ ඩෙවල් එක ලෑස්ති. දැන් රස බලන්න පුළුවන්. හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.